අතහරින්න අමාරුයි. ඇත්තටම හුඟක් අමාරුයි. අපි ආදරෙන් අල්ලගෙන හිටපු මිනිස්සු මතක හීන එකම මොහොතක අතහැරලා දාන්න වෙනවා කියන්නේ ඒක හදවත එක කරන ලොකු සටනක්. ජීවිතේ අපිට කරන්න වෙන අමාරුම දෙයක්. ලොකු වේදනාත්මක දෙයක්. ඒ ජීවිතේ අපිට උගන්වන විශේෂ පාඩමක් තියෙනවා. අමාරුම දේවල් තමයි බොහෝ වෙලාවට ජීවිතේ හොඳම දේවල් වෙන්නේ. අද අපි කතා කරන්නේ අතාරින්න අමාරු ඒ ජීවිතේ වෙනස් කරන තීරණ ගැන. ඔයත් අතාරින්න ඕනෙම වුණත් අතාරින්න බැරි තරමට තදින්ම බැඳිලා නම් මේ එපිසෝඩ් එක ඔයාට. එහෙනම් වෙනද වගේම අද ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. අපිට අතාරින්න අමාරු වෙන්නේ ඒ දේවල් අපේ ජීවිතේට තදින්ම බැඳිලා තියෙන නිසා. ඒ වගේම තමයි නරක දේවල් වගේම අපේ ජීවිතේට යහපතක් ගෙන සම්බන්ධතා වුණත් ජීවිතයේ සමහර කඩයින් වලදී අපිට අතාරින්න සිද්ධ වෙනවා. අපිට අතාරින්න අමාරු වෙන්නේ ඒ දේවල් හොඳ නිසා. ඒ දේවල් එක්ක අපේ සතුට, අපේ උත්සාහය, අපේ හදවත එකතු වෙලා තියෙන නිසා, බැඳිලා තියෙන නිසා. සමහර වෙලාවට ඒ මිනිස්සු කවදාවත් අපිට රිදවලා නැති වෙන්න පුළුවන්. ඒ මතක අපිට ලස්සනයි කියලා දැනෙන්න පුළුවන්. හැබැයි ජීවිතේට යහපත් උනත් එකම දෙයක් හැම වෙලාවෙම අපිට හරිම දේ වෙන්නේ නැහැ. මම කිව්වා වගේ අපේ ජීවිතේ එක එක කාර්යවලදී හොඳ දේවලුත් අපිට නවත්තන්න සිද්ධ වෙනවා. සදාකාලිකව වගේම తాවකාලිකවත්. ඒ වගේම සමහර වෙලාවට අපිට අතාරින්න සිද්ධ වෙන්නේ අපි එක්ක හිටපු මිනිස්සු නෙමෙයි. අපි මේ මිනිස්සු එක්ක ගත කරපු ජීවිතය, මේ මිනිස්සු එක්ක ගත කරපු කාලය. ඒ කාලේ අපි මෙහෙම හිටියා. ඒ කාලේ කොච්චර නිදහස්ද? වගේ ලස්සන මතක පිරුණු ජීවිතයක් අනාගත සුබ සිද්ධිය උදෙසා ඔයාට අතාරින්න සිද්ධ වෙනවා. අපිට රිදෙන තැන් අතාරිනවට වඩා අපිට අමාරුයි අපිට සුව පහසු වෙන තැන් අතාරින එක. හැබැයි මතක තියාගන්න අතාරිනවා කියන්නේ මතක මකා දැමීමක් නෙවෙයි. අතාරිනවා කියන්නේ ඒ මතක හිතේ පරිස්සමට තියාගෙන ඒ මතක වලින් ජීවත් වෙන එක නවත්තන එක. අතාරින එක දුර්වලකමක්ද? අපිට හිතෙනවා අපිට තව ටිකක් ඉවසන්න තිබුණා. තව ටිකක් උත්සාහ කරන්න තිබුණා. අතාරින එක පරාජයක් නේද කියලා. හැබැයි ඇත්තම දේ අතාරින එක දුර්වලකමක්වත් අතාරින එක පරාජයක්වත් නෙවෙයි. අතාරින එක තමන්ව ආරක්ෂා කරගන්න තමන් විසින් ගන්න ශක්තිමත් තීරණයක්. මම නිතරම කියන දෙයක් තමයි හැම සටනක්ම අපි සටන් කරන්න ඕනේ නැහැ. සමහර සටන් අතහැර දාන්න ඕනේ. මොකද හැම සටනකින්ම ජය ගත්තත් අපිට සාමය හම්බ වෙන්නේ නැහැ. අපි දිගටම රිදෙන තැනක හිටියානම් ඒක ඉවසීම නෙමෙයි. ඒක තමන්ට වටිනාකම අමතක කිරීමක්. අතාරිනකොට අපි අහිමි කරගන්නේ අපිව රිදවපු දේවල්. ඒත් අපි දිනාගන්නේ අපිවමයි. අද ඔය අතාරින තීරණයක් ගන්න දෙගිඩියාවෙන් හිටියානම් මේක මතක තියාගන්න. තමන්ට සාමය තෝරගන්න එක කවදාවත් දුර්වලකමක් නෙවෙයි. ඒක ශක්තියක්. අතාරිනකොට හිතට හිස් වෙච්ච හැඟීමක් එන්න පුළුවන්. ඒ හිස්වීම භයානකයි වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඒ හිස්වීම අහිමිවීමක් නෙවෙයි. ඒක අලුත් දේවල් වලට ඉඩ හදන අවකාශයක්. අද ඔය අතාරින්න අමාරු දෙයක් හිතේ තියාගෙන මේ එපිසෝඩ් එක ඇහුවනම් මතක තියාගන්න. ඔය අතාරින්නේ ඔයාගේ වටිනාකම නෙවෙයි. ඔය අතාරින්නේ ඔයාට වඩා හොඳ ජීවිතයකට ඉඩ හදන දේවල්. අමාරුයි තමයි. ඒත් අමාරුම දේවල් වලින් තමයි බොහෝ වෙලාවට අපිට හොඳම දේවල් ජීවිතේට ලැබෙන්නේ. අද අතාරින දේ හෙට ඔයාට සාමයක් ගෙනත් දෙයි. ඔයාට ශක්තියක් වෙයි. ඔයාට අලුත් ආරම්භයක් වෙයි. අදට ගිහින් එන්න ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.